මම මගේ ආදරණීය රසික රසිකාවියන්ටත් ඒ වගේම මට ආදරය කරන හැමෝටම පොඩි පණිවිඩයක් කියන්න ආවේ. මොකද මේ අද උදේ සිට YouTube නාලිකාවක් විසින් Trending 1 කියන YouTube නාලිකාව විසින් මම සම්බන්ධ පොඩි අසත්‍ය ප්‍රචාරය කරලා තියෙන නිසා මම හිතන්නේ ඒක AI ජෙනරේට් කරලා හදපු වීඩියෝස් දාලා එක වෙනස්ම කතාවක් මගේ සිතුවිල්ලකවත් තිබෙන නැති කතාවක් ඕන ඒක ප්‍රචාරය කරගන්නමින් යනවා ඒක මට යහපතක් හැටියට නෙමෙයි මට ඒක ඉන්නේ යහපතක් හැටියට මොකද මම වැඩ කරගෙන ලස්සනට ඉන්න කැමති කෙනෙක් මාදටත් එදා වගේම අද වෙනකම්ම මගේ ගීත ගායනයවත් මම කරන වැඩ කටයුතුවත් කිසිම දෙයක් නවත්තලා නැහැ. ඉතින් මම සතුටින් සහ කනගාටුවෙන් කියන්න කැමති එයට ප්‍රචාරය දක්වන YouTube නාලිකාවට Trending 1 කියන YouTube නාලිකාවට ඔබ ගිහින් report කිරීම තුලින් එම නාලිකාව කරගෙන යන්න ඕන්ට බැරුව යනවා. ඉතින් ඒ වගේම මම මේ වෙනකොට නීතිමය පියවරක් අරන් තියෙනවා. මොකද මම ඕන්ට officially දැනුම් දීමක් කරා ඉවත් කරගන්නාමෙන් නමුත් මේ වෙනකොටත් තාමත් ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ නිසා මට මේක ඔබ හැමෝම මට ගේන්න උමනාව නා. ඉතින් මට ආදරය කරන හැමෝම ගිහින් ඒකට report කරන්න. එතකොට ඒ වගේ වැරදි වැඩ කරන අයට මේ රටේ මේ ඩිජිටල් කරණය තුළ ඉඩක් නැති වෙන්න ඕනේ. මොකද මේ රටේ තරම් ඩිජිටල් කරණය ඇතුලේ වැරදි වැඩ කරන සමාජයක් මම දැකලා නැහැ. ඒ නිසා අපි මේකට විරුද්ධව නැගී හිටමු. මම වෙනුවෙන් මම වගේ තවත් ගොඩක් කලාකරුවන් වෙනුවෙන් මම මේ ඉල්ලීම කරන්නේ.